හෙලෝ කට්ටිය ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද මේ තියෙන්නේ මගේ channel එකේ 2026ට වැටෙන පළවෙනි වීඩියෝ එක. හරි ඉතින් අද වීඩියෝ එකේ අපි low end PC වල high graphic දාලා play කරන්න පුළුවන් සුපිරිම games 5ක් ගැන. හරි ඉතින් කට්ටිය වීඩියෝ එකට යන්න කලින් තව දෙයක් මතක් කරන්න ඕනේ. ඉතින් මගේ channel එක reach බහලා තියෙන්නේ. ඒකින්ද reach up කරගන්නත් පොඩි support එකක් ඕනේ ඔයාලගේ. කොහොම හරි ඉතින් මේ අවුරුද්දේ අප්‍රේල් වෙන්න කලින් subscribersලා 3k පුළුවන් වෙයි. හරි ඉතින් එනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්න කලින් විශේෂ දෙයක් තියෙනවා කියන්න ඔයාලට. ඉතින් කියන්න තියෙන දේ තමයි low end PC කියලා මම මෙතන හඳුන්වලා දෙන්නේ 1GB 2GB PC ගැන නෙවෙයි. හරිද? ඉතින් මුලින් මේක තේරුම් ගන්න. දැන් මේ කොටස skip කරලා ගිහිල්ලා වීඩියෝ එක බලලා කමෙන්ට් වල දාන්න එපා මෙව මේ 1GB 2GB PC වල ප්ලේ කරන්න බෑ කියලා. ඉතින් මම මේ වෙලාවේ දැන් මචං 2026. ඉතින් ඒකින්ද මම දැන් මේ වීඩියෝ එකේ කතා කරන්නේ 1GB 2GB RAM ගැන නෙවෙයි 4GB 8GB RAM වල RAM ගැන. හරිද? එතකොට 4GB 8GB වගේ RAM තියනවා නම් ඔයාලට මේවා සෙල්ලම් කරන්න පුළුවන්. 1GB 2GB වගේ තියන ඉතින් අතන බෑ මේවා ප්ලේ කරන්න. හරි ඉතින් එන අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපි අද අපේ list එකේ පළවෙනි game එක මොකක්ද කියලා බලන්න. හරි මචං ඉතින් අපේ list එකේ පළවෙනි game එක තමයි Prototype 1 කියන්නේ. ඉතින් මේක සාමාන්‍ය 4GB 8GB වගේ PC වල හොඳම graphic දාලා play කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන මචං අපේ character එකට skill දා කියන්නේ එක එක වාහන පොලේ ගහන්න මිනිස්සු මරන්න ඔය එක එක ස්කිල් තියෙනවා. ඉතින් ඒ ස්කිල් වලින් මේ නගරේ ඉන්නවා සොම්බි වගේ කට්ටියක්. ඉතින් ඒ කට්ටිය විනාශ කරලා මේක මිෂන් කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඉතින් මේක නම් මම දැක්ක මචං 2GB වලත් ප්ලේ කරන්න පුළුවන් කියලා තිබ්බා. ඒක ගැන හරියටම දන්නේ නැහැ. ඉතින් ඒකින් දගෙන ආවේ නෑ. හරි ඉතින් මේ ගේම් එක බං ඔයාලට ස්ට්‍රීම් එකෙන් දාගන්න පුළුවන්. මේ හැම ගේම් එකක්ම වගේ ස්ට්‍රීම් එකෙන් ගන්න පුළුවන්. එක ගේම් එකක් හැරෙන්න අනිත් ඒවා ඔක්කොම ස්ට්‍රීම් එකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ස්ට්‍රීම් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න 4GB 8GB වගේ RAM තියෙන එක්කෙනා 2GBත් පුළුවන් හරියටම පුළුවන් කියලා දන්නේ නැහැ. කට්ටිය කියනවා පුළුවන් කියලා. ඒක නෑ ඉතින් මම හරියටම දන්නේ නැහැ බං. හරියන අපි අපේ ලිස්ට් එකේ තියෙන දෙවෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඉතින් මම දෙවෙනි ගේම් එක තමයි මම ගොඩක්ම කැමති ගේම් කැටගරි එකක් කරන WWE ගේම්ස් වලින් 2017 රිලීස් වෙච්ච ගේම් එක. ඇත්තටම මේක 8GB ප්ලේ කරන්න පුළුවන්. ඉතින් හොඳ ග්‍රැෆික් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මේකේ පේන ඇති මචං සුපර් ග්‍රැෆික්. අනික මේකේ ඔන්ලයින් මුඩ් එකකුත් ඇති. ඉතින් ඇත්තටම මේ සුපර්ම ග්‍රැෆික් තියෙනවා. කැරක්ටර් ඩිසයින් එක හොඳයි. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. මේකේ ඔයාලට මොඩ්ස් කිහිපයක්ම තියෙනවා ප්ලේ කරන්න පුළුවන් ඔයාලට කැමති විදියකට. ඉතින් ඇත්තම WWE බලන එක්කෙනෙක්ට ප්ලේ කරන්න හොඳම ගේම් එකක් මචං මේක. සුපර්ම ගේම් එකක් තමයි මේකත්. ඉතින් මේක WWE 2K 17ක බං. ඔව් 17. ඉතින් මේක 8GB ප්ලේ කරන්න පුළුවන්. ඉතින් එන අනිවාර්යයෙන්ම මේ ගේම් එකත් ප්ලේ කරලා බලන්න සුපර්ම ගේම් එකක්. එහෙනම් ඉතින් අද අපි ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඉතින් තුන්වෙනි ගේම් එක විදිහට තියෙන Just Cause කියන ගේම් එක. ඉතින් මේ ගේම් එකත් මචං ඕපන් වර්ල්ඩ්. ඉතින් අපි මුලින්ම ගෙනාව Prototype කියන ගේම් එකත් මේ ඕපන් වර්ල්ඩ් තමයි. ඉතින් මේක නම් මිෂන් ටිකක් එම තියෙන හොඳ ගේම් එකක්. ඔයාලට ඉතින් කම්මැලි කමක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. 4GB වගේ කට්ටියටත් මේක ප්ලේ කරන්න පුළුවන්. 8GB නම් ඔයාලට කොහොමත් මේක high graphic දාලා ප්ලේ කරන්න පුළුවන්. හරිද? ඉතින් සුපේ ගේම් එකක් මචං. ගොඩක් කල් යනවාට මේ රිලීස් වෙලා graphic හොඳයි. low end PC එක high graphic දාලා ඔයාලට මේක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලට Steam එකෙන් buy කරන්න පුළුවන්. Steam එකේ install කරන්න පුළුවන්.
ඉතින් බොයිස් මේ WWE ගේම් එක හැරා කලින් WWE ගේම් එක නම් ස්ටීම් එකේ නෑ මං හොයලා බැලුවා. හරිය නැති අපියන් අපේ ලිස්ට් එකේ තියෙන 7 වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඉතින් මේ ගේම් එක මචං මම කොහොමත් ප්ලේ කරලා තියෙනවා. මම ගොඩක් කැමතිම ගේම් එක මේක මේ ලිස්ට් එකේ විදියට. මේක 2 WWE ගේම් එක 2. ඉතින් මේක තමයි ඩිස්කොනට් කියන ගේම් එක. මේක ඩිස්කොනට් 1 මේ සුපි ස්ටෝරියක් තියෙනවා. මේකේ ස්ටෝරිය මචං කොහොම වගේ මේකේ කැරක්ටර් එකේ කොහොමයි බිරිඳ කවුරු කට්ටියක් විසින් මරනවා. ඒකේ පලිය ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ අපිට යක්ෂයෙක් වගේ කෙනෙක් ඇවිල්ලා ස්කිල් දෙනවා. අපිට තියෙන්නේ මචං ස්කිල් වලින් මිෂන් කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ පලිය ගන්න වගේ එකක් තමයි. ඉතින් සුපි ස්කිල් ටිකක් තියෙනවා මචං මේකේ. දැනින් දැන ස්පෝන් වෙන්න පුළුවන්. කට්ටියගේ හිතක් කියවන්න පුළුවන්. ඊට පස්සේ කාලේ නවත්තන්න පුළුවන්. ඒකේ නාතල්. මම දැනුත් ප්ලේ කරන්නේ මචං මේ ගේමයි. ඉතින් ඒ අතරේ මචං මේ ගේම් එකට තව මීයොන්ගේ සොම්බි වෛරසයක් වගේකුත් පැතිකෙනවා. ඒ අතරේ ඉතින් ඔයාලට මේ ගේම්ස් එක සුපි කරනවා ප්ලේ කරන්න පුළුවන්. මේක 4GB නම් මීඩියම් ග්‍රැෆික් 8GB වගේ තියනවා නම් හයි ග්‍රැෆික් දාලා ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේකත් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. එහෙනම් අපි යන් අද අපි ලිස්ට් එකේ අන්තිම ගේම් එක මොකක්ද කියලා බලන්න. ඉතින් අපේ ගේම් ලිස්ට් එකේ අන්තිම ගේම් එක තමයි ක්‍රිකට් 2019 කියන්නේ 20 නෙවෙයි මචං සෝකි වැරදුනා ක්‍රිකට් 19 මට WWE සීන් එක ගැන කියලා මට ටිකක් පැටවුණා. ඉතින් මේ ගේම් එක ක්‍රිකට් ෆෑන්ස්ලට හොඳයි. මම වැඩි ක්‍රිකට් බලන කෙනෙක් නෙවෙයි. හැබැයි මේක තමයි 8GB වගේ ප්ලේ කරන්න පුළුවන්. ග්‍රැෆික් ඩිසයින් එක හොඳයි. කැරක්ටර්ස්ලාත් හොඳට ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ යාලා දාන ඔය බෝල් ස්ටයිල් එක හොඳයි. විකට් එකක් එම ගත්තාම කට්ටිය දාන මොකද්ද මම කියන්නේ කොහොමයි තේරෙන්නේ කොහොමයි සුපර් ගේම් එකක් ඔයාලා ප්ලේ කරලා බලන්න. නැති අදට මං ගිහින් එන්න.